වසර 4කට ආසන්න කාලයක් පුරා පවතින යුක්රේන රුසියා යුද්ධය තවත් ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවකට එළඹී තිබෙනවා. තවදුරටත් ඉදිරි ආරක්ෂක වළල්ල අල්ලගෙන ඉඳලා යුද ශක්තිය සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නවද නැත්නම් දෙවන පෙළ ආරක්ෂක වළල්ල දක්වා පසුබැසලා යුද්ධය තවත් වසර කිහිපයක් අල්ලගෙන ඉන්නවද? තීරණය යුක්රේනයේ අතේ. එහෙමනම් අපි යමු මේ තීරණාත්මක අවස්ථාව ගැන බලන්න. 2014 යුක්රේනයේ ඇතිවුණු දේශපාලන පරිවර්තනයත් එක්ක පටන්ගත්ත යුක්රේන රුසියා අර්බුදය 2022 යුක්රේනය සහ රුසියාව අතර ඍජු යුද්ධයක් නිර්මාණය කළා. හැබැයි 2014 ඉඳන් 2022 වෙනකනුත් යුක්රේනය තුළ යුද්ධයක් තිබුණා. ඒ යුක්රේන හමුදා සහ රුසියානු හිතවාදී යුක්රේන කැරලිකරුවන් අතර. මේ යුද්ධයට සහ සිදුවිය හැකි රුසියානු හමුදා මැදිහත්වීමකට මුහුණ දෙන්න යුක්රේනය ඉතාම ප්‍රබල මට්ටමේ ආරක්ෂක වළලු සංකීර්ණ දෙකක් නිර්මාණය කරනවා. එයින් පළමු ආරක්ෂක වළලු සංකීර්ණය තමයි ඔබ මේ දකින්නේ. මේ ආරක්ෂක වළලු ඩ්‍රැගන් ටීත් බැරියර්ස්, මයින් ෆීල්ඩ්, යුදාගල්, යුද බංකර් සහ ආර්ටර් ෆීල්ඩ් වලින් නිර්මාණය වුණු ඉතාමත්ම සංකීර්ණ බිඳින් අපහසු ආරක්ෂක වළලු. හැබැයි මේ වෙනකොට යුක්රේනයේ පළමු ආරක්ෂක වළලු සංකීර්ණය ඉතාමත්ම සියුම් ක්‍රියාන්විත මාර්ගයෙන් රුසියානු හමුදා අත්පත් කර ගනිමින් යනවා. යුක්රේන හමුදා ආරක්ෂක වළල්ල තුලෙහි දෙමින් රුසියානු හමුදා ආරක්ෂක වළල් අත්පත් කර ගැනීම වැළැක්වීමට වඩා ආරක්ෂක වළල් අත්පත් කරගෙන සිටින රුසියානු හමුදා ඉදිරියට ආක්‍රමණය කිරීම වැළැක්වීම කිහිප ගුණයකින් අපහසුයි. මේ සඳහා විශාල සෙබළුම් ප්‍රමාණයක් සහ සම්පත් ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. මේ වෙනකොටත් යුද පෙරමුණ සඳහා ප්‍රමාණවත් හමුදා සැබළුම් ප්‍රමාණයක් සපයන්න යුක්රේනය අපොහොසත්. මේ සිතියමේ දිස් වෙන්නේ වසර 11කට ආසන්න කාලයක් පුරා ගොඩනැගුණු යුක්රේනයේ දෙවන ආරක්ෂක වළලු සංකීර්ණය. දැන් යුක්රේනයට ඉතුරු වෙලා තියෙන විකල්ප දෙකයි. එකක් තමයි වැඩි කාලයක් නොගෙන ඉතාමත්ම ඉක්මනින් දෙවන ආරක්ෂක වළල්ල වෙත පසුබැසලා යුද්ධය තවත් වසර කිහිපයක් පවත්වා ගැනීම නැත්නම් සාමසාකච්ඡාවලට අවතීර්ණ වෙලා යුද්ධය අවසන් කිරීම. ඇමරිකානු වාර්තා පෙන්වා දෙන විදිහට තවත් මාස 6කට වැඩි කාලයක් යුක්රේන හමුදා මේ පළමු ඉදිරි ආරක්ෂක වළල්ල රැක ගැනීම සඳහා උත්සාහ කළොත් දෙවන ආරක්ෂක වළල්ල ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් හමුදාවක් යුක්රේනය සතුව ඉතිරිවන්නේ නැහැ. ඒ නිසා ඔවුන් ඉතාම ඉක්මනින් දෙවන ආරක්ෂක වළල්ල වෙත පසුබැසොත් ඔවුන්ට තවත් වසර 2ක 3ක කාලයක් රුසියානු හමුදා ඒ තුළ රඳවා ගන්න හැකියාව ලැබෙනවා. එහෙම නැති වුණොත් සමස්ත යුක්රේනයම රුසියානු හමුදා අතර පත් වුණා වගේ තත්ත්වයක් නිර්මාණය වීමට වැඩි ඉඩකඩක් පවතිනවා. ඒ වගේම දෙවන ආරක්ෂක වළල්ල වෙත පසුබසිද්දී යුක්රේනයට විශාල භූමි ප්‍රමාණයක් කැප කරන්න වෙනවා. යුක්රේනයට මේ වෙනකොට තෝරා ගැනීම සඳහා වාසි සහගත විකල්පයක් නැහැ. ඔවුන්ට ඉතිරි වෙලා තියෙන්නේ අවාසි සහගත විකල්ප කිහිපයක් අතරින් අඩු අවාසි සහගත විකල්පයක් තෝරා ගැනීම විතරයි. රුසියානු හමුදා සමස්ත 2023 වසර තුළම අත්පත් කරගත් භූමි ප්‍රමාණයට සමාන භූමි ප්‍රමාණයක් මේ වෙනකොට එක් සතියක් තුළ අත්පත් කරගන්නවා. යුක්රේනයට ඉදිරියේදී මුහුණ දීමට සිදුවන මේ දරුණු තත්ත්වය ඇමරිකාව හොඳින් දන්නවා. ඒක නිසා ඔවුන්ට අවශ්‍ය ඉතාමත් ඉක්මනින් යුක්රේන යුද පෙරමුණ ෆ්‍රීස් කරන්න. ඒ කියන්නේ මේ දැනට පවතින මායිම් වලදීම යුද්ධය අවසන් කරන්න. හැබැයි යුක්රේන ජනාධිපති තවමත් මේ තිත්ත ඇත්ත තේරුම් ගන්න බවක් නම් පේන්න නැහැ.